ඉගුරුම් පටන් අරන් ඔයා සිසීගේ කාමරේ නිදා ගන්න ඕනේ අද රැට. තෙසි අනිවාර්යයෙන්ම බල්ලෙක් වෙන්න ඇති. නෑ කමන්නේ. මම මෙතන සෝෆා එකේ නිදා ගන්නවා. සුබ උදෑසනක්. මම සිසි. ඔයාගේ නම මොකක්ද? මාගේ නම බූරුවා. පුතා මාම හරිම බුද්ධිමත් කෙනෙක් නේද? ඇන්ටි මොනවද මේ කියන්නේ? ඊයේ මාම මගේ ෆේක් account එකට රුපියල් 100 කාඩ් එකකුත් දැම්මනේ. ඉතින් පුතේ අද ගෙදර උයන්නේ ඔයාද? ඔව් ඇන්ටි. අද ලෝක ළමා දිනේට අම්මයි තාත්තයි ඉස්කෝලේ ගියා. එහෙන් දෙන අයිස්ක්‍රීම් කන්න. ඇයි මේ පුතේ මෙච්චර සල්ලි එකතු කරන්නේ? මම මේ සල්ලි එකතු කරන්නේ මගේ හොඳම යාළුවට මොලයක් අරන් දෙන්න. එයාට පොඩ්ඩක්වත් මොලේ නෑ. එයා කරන්නේම ගොංග. අම්මා මට කියනවා ෆෝන් එක දිහා ගොඩක් බලන්න එපා ඇස් රිදෙයි කියලා. ඒත් මම දැක්ක අම්මා රෑ වෙනකල් TikTok බලනවා. බබා ඔයාට මල්ලි කෙනෙක්ද ඕන නංගි කෙනෙක්ද? මට කවුරුවත් එපා. මට දේපල බෙදා ගන්න බෑ. පුංචි දවස ගානේ කරන වැඩක් කියන්න පුළුවන්ද? ඔව් අනුන්ගේ රෙදි අම්මිත් එක්ක හොදන එක. මගේ රත්තරන් මෙතන මොකද කරන්නේ? මම අම්මගේ ඉන්ටර්නෙට් කපනවා. දවසම TikTok එකේ. මාත් එක්ක සෙල්ලම් කරන්නවත් නෑ. අම්මි වෙන කෑම වලින් ඔයා ආසම මොනවටද? කඩෙන් ගේන කෑම වලට. අම්මි YouTube බලලා අලුතෙන් මොන හරි හදන දවසට රැයට කට්ටියම ඉන්නේ බාත්රූම් එකේ. පුතේ උදේට නැගිටලා මොකද කරන්නේ? 7ට නැගිටිනවා ටිකක් කනනවා ඊට පස්සේ කිරි බීලා බත් කාලා ආයෙත් අනඩා ඉස්කෝලේ. අම්මෝ බලන්නකෝ මම තාත්තිගේ වාහනේ හොදලා පෙට්‍රලුත් දැම්මා. තාත්තා සතුටු වෙයි දැන්. බබා මොකද මේ බයෙන් වගේ? බය වෙන්නේ නැද්ද ඉතින්? මට ඇහුණ තාත්තා කියනවා අද කෑම හදලා තියන්නේ අපේ කියලා. අපේ අම්මා මට බනිනවා පේරගහේ කොළ කෑව කියලා. ඒනාට මම දැක්කා හැමදාම අපේ අයියා හවස ගෙට එන්න කලින් පේරකොළ කනවා. පුතාගේ අයියා මොකද කරන්නේ? අපේ අයියා නම් හැමදාම වැඩට යනවා. හැබැයි සල්ලි ඉල්ලගන්නේ අම්මගෙන්. මම හිතන්නේ නිකන් වෙන්නේ නැති වැඩ කරන්නේ. ඇයි පුතේ ඔයා සල්ලි එකතු කරන්නේ? හැම මාසෙම මගේ අම්මිටයි තාත්තිටයි රුපියල් 100ක් දෙන්න හිතන් ඉන්න නිසා. සුදු පුතා ඇයි මේ කාමරේ හැඩි කරලා? මාම හංගල තිබ්බ ටොපියක් හොරෙන් කෑව විතරයි මතක. මොනා වුණාද දන්නේ නෑ අප්පා. අයියෝ මගේ කාර් එක. ඔන්න මං තාත්තිගේ කාර් එක තවත් ලස්සන කරා. මේ මගේ මූණ, මේ රෝස් එකයි පල්. ඒවා ලස්සනයි. ඒ නිසා මාව මිරිකන්න එපා. මට රිදෙනවා. ඔයා අද බඳින්නද යන්නේ? ඔයාට පිට්ටුද මම තාම පොඩිනේ. අද බාප්පි බඳිනවා මම මල් කුමාරයා. පුතේ ඔයා ඇයි තරහෙන් ඉන්නේ? මගේ අම්මයි තාත්තයි මාව හැදුවේ ත්‍රිපෝෂෝණ නිසා. එයාලා මට ආදරෙන් සලකන්නේ ත්‍රිපෝෂ ලැබෙන දවසට විතරයි. අම්මි නැතුව මමයි තාත්තයි විතරක් බයික් එකේ යනකොට තාත්ති පාරේ ඉන්න ආන්ටිලාට විහිළු කරනවා. පුතේ ඔයා ඇයි තරහින් වගේ ඉන්නේ? අපේ මාමා මට කියනවා පුතා මේක කියන්න. පුතා ඒක කියන්න කියලා මට නරක වචන උගන්වනවා. පස්සේ මම ඒවා කියද්දි අම්මගෙන් ගුටි කන්නේ මම. පැටියෝ මොකද මේ ගෙදර අයත් එක්ක තරහ වෙලා? අනේ අක්කේ බලන්නකෝ අම්මයි තාත්තයි මට තියෙන 3 පෝස්ට් ඔක්කොම කනවා. මගේ නැන්ද නම් මහා කේලංකාරියක්. මම පොඩි දඟ වැඩක් කරපු ගමන් අම්මට කියනවා කේලං කියන්න එපා නැන්දේ. අනේ ඇයි මේ පොඩි මූණ එල්ලගෙන ඉන්නේ? අම්මා බනින සද්දෙට එහා ගෙදර බල්ලත් බය වෙනවා. ඉතින් මං කොහොමද hina වෙන්නේ? ඔයා තෝරලාද කන්නේ මොකක් හරි විශේෂ ඩයට් එකක් කරනවද? විශේෂ ඩයට් නෑ. අතට අහුවෙන ඕනම දෙයක් කරනවා. Yeah, boy. දුවෙක් වුණා කියලා කවදාවත් දුක් වෙන්න එපා අම්මේ. ඔයාගේ මුළු රටම සතුටින් පුරවන්න මට ශක්තිය තියෙනවා. අනේ තාත්ති ගෙනාපු සෙල්ලම් බඩු ගොඩ. අම්මි නම් කියනවා මේවා වැඩිලු. ඉතින් මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. පුතා කොහෙද මේ කොට්ටෙත් උස්සගෙන යන්නේ? අම්මයි තාත්තයි ගොරවනවා මට නිදා ගන්න බෑ මම එළියෙන් නිදා ගන්න.
පුතේ ඔච්චර ලොකු බෑග් එකක් අරගෙන කොහෙද මේ යන්නේ? මම අපේ ආච්චි අම්මගේ ගෙදර යනව නැන්ද? ඒක අපේ ගෙදර වගේ නෙවෙයි. එහෙ මට සලකන්නේ රජෙකුට වගේ. පුතේ ඔයා ඇයි මෙච්චර කලබල වෙලා වගේ ඉන්නේ ආන්ටි? මම විහිළුවට අම්මගේ ෆෝන් එකේ භාෂාව වෙනස් කළා. දැන් මට ඒක ආපහු හදන තැන හොයාගන්න බෑ. පොඩ්ඩෝ මේ ගෙදර ඉපදුනෙක් ගැන මොකද හිතෙන්නේ? කෑම නම් පංකාදේ. ඒත් මේ එන යන නෑදෑයෝ කම්මුල් මිරිකන එක තමයි ඉවසන්න බැරි. පුතා අම්මටයි තාත්තටයි සල්ලි ඉතුරු කරගන්න මොනවද දෙන්න පුළුවන් අදහස්? ඔයාලන්ට මාව නාවල ඉවර වෙලා රුපියල් 200 500ක් දීලා ක්‍රීම් පවුඩර් ගන්න එපා කියලා. මම නාලා විනාඩි 5යි. ඇයි මගේ පුතා මේ වගේ අහිතකර කෑම කන්නේ? අම්මයි තාත්තයි මගේ සෙරලැක් එක තරග